ඔයාලා දැන් ගෙනගෙන තියෙනවා එක එක වස්තු වල සම්මත අවස්ථිත ගුණ. ඒ කියන්නේ තැටි එක නම් භාගයක් mr වර්ග. දණ්ඩක කෙලවරක් හරහා නම් 3න් 1යි ml වර්ග. දණ්ඩක හරි මැදින් නම් 12න් 1යි ml වර්ග. ඔය වගේ සම්මතයේ ගෙනගෙන තියෙනවානේ. දැන් බැරි වෙලාවත් මොකක් හරි MCQ එක ඇහුවොත් ඔය සම්මතේවට පිට නැත්තම් වෙන තැනක අවස්ථිත ගුණයක් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. දැන් අපි දන්නවා ස්කන්ධයේ M දිග L වන ඒකාකාර දණ්ඩක කෙලවරක් හරහා යන අක්ෂයක් වටා අවස්ථිත ගුණය 3න් 1යි ml වර්ග කියලා. ඒක අමුතුවෙන් කියන ගන්න ඕන දෙයක් නෙවෙයිනේ. බැරි වෙලාවත් MCQ එක මේක දීලා ඇහුවොත් දණ්ඩේ කෙලවර ඉඳන් දණ්ඩේ දිගින් 4න් 3ක් දුරින් පිහිටි අක්ෂයක් වටා අවස්ථිත ගුණය මෙන්න මේ වගේ දුරකින්, ඒ කියන්නේ 4න් 3යි L දුරකින් වගේ අවස්ථිත ගුණය ඇහුවොත් කොහොමද අපි හොයන්නේ? අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ ක්‍රමය අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙන්න මේ දණ්ඩ දෙකට කඩා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ විදියට. අර යාලා කියන තැනින් අපි දණ්ඩ දෙකට කඩා ගන්නවා. එතකොට මෙතන දුර කීයද? මුළු දුර L නම් මෙතන දුර 4න් 3යි L. මේ දුර 4න් 1යි L. මේක ඒකාකාර දණ්ඩක් කියලා තියෙනවනේ. එතකොට මේ මුළු ස්කන්ධේ M නම් මේ ස්කන්ධේ කීයද? 4න් 3යි M. මේ ස්කන්ධය 4න් 1යි M නේද? අපෙන් අහන්නේ මෙන්න මේ අක්ෂය වටා අවස්ථිත ගුණනේ. එහෙනම් මම මේ දණ්ඩ මනක් කල්පිත මෙන්න මෙතනින් දෙකට කඩා ගන්නවා. දැන් දඬු දෙකක් නේද? දැන් මෙන්න මේ එක් එක් දණ්ඩේ අවස්ථිත ගුණය හොයලා එකතු කරාම මෙන්න මේ වෙනව නේද? හරි. ඇයි අපි දන්නවා කෙලවරක් කරා අවස්ථිත ගුණය හොයන්න. එහෙනම් මේ පළවෙනි දණ්ඩ මේ දෙවෙනි දණ්ඩ. අපි ඉස්සෙල්ලා පළවෙනි දණ්ඩේ x අක්ෂය වටා අවස්ථිත ගුණය හොයමු. කීයද? i 1 කියලා ගමු. 3න් 1යි ස්කන්ධය 4න් 3යි m. L කියන්නේ කීයද? 4න් 3යි L. වර්ගය මේක සුළු කරාම 3ට 3 කැපෙනවා. m බෙදීම 4 වතාවක් 9යි L වර්ග බෙදීම 16. ඔය තමයි මෙන්න මේ පළවෙනි දණ්ඩේ අවස්ථිත ගුණය. හරි. ඊළඟට දෙවෙනි දණ්ඩේ අවස්ථිත ගුණය i 2 කියලා ගමු. එතකොට ඒකේ 3න් 1යි ස්කන්ධ කීයද? m බෙදීම 4යි. දිග L බෙදීම 4 වර්ගය. මේක සුළු කරාම එනවා 3න් 1යි m බෙදීම 4යි L වර්ග බෙදීම 16. මෙන්න මේ දෙකේ එකතුව තමයි මොකද්ද? මෙන්න මේ දණ්ඩේ ඉඳන් 4න් 3ක් දුරින් පිහිටි අක්ෂයක් වටා අවස්ථිත ගුණය කියන්නේ. 1 ධන 2 i total සමානයි කීයද? 9යි m L වර්ග බෙදීම 64 ධන m L වර්ග බෙදීම 64 වරක් 3. මේක සුළු කරාම 60. එතකොට එනවා 28යි m L වර්ග බෙදීම 192යි. ඔන්න ඕක තමයි මේ දණ්ඩේ මෙන්න මේ අක්ෂය වටා අවස්ථිත ගුණය.